වැටෙනවා. ඒ වගේ තමයි මනුස්ස ජීවිතේ. තනකොළ අග තියෙන දිය බිඳුවට හැම වෙලාවෙම තියෙන අවිනිශ්චිත බව. ඒ වගේ ආය අපේ මරණය කියන එක කොයි වෙලාවෙ කොතන කොයි මොහොතක ඊට දන්නේ නැහැ. මම අපේ සර්ත් එක කතා කරගෙන ඉද්දී ඒ දරුවන්ට මං අවවාදයක් දුන්නා. මං කෝ ඔයාලට මං අනාගත වාක්‍යයක් කියනවා. ඒ කියන්නේ අනාගතය පිළිබඳව මම ශාස්ත්‍රයක් කියනවා ඔයාලට. ඒක 100%ක්ම හරි. මට පුළුවන් ඔයාලගේ උනත් අනාගතය දැන් කියන්න මෙතන ඉඳලා. ඔයාලට අනාගතේ මොකද්ද වෙන්නේ කියලා කියන්න පුළුවන්. මම සර්ගෙන් ඇහුවා සර් ඉස්කෝලේ යනකොට තරුණ කාලේ ඔයා හිතපු ජීවිතයකටද දැන් මොහොන දෙන්න සිද්ධ වුණේ? ඊට පස්සේ කිව්වා නෑ. මම කොන්නෝක තමයි සිද්ධාන්තය. චින්තිතම්පි විනාශති අචින්තිතම්පි භවති. සිතපු දේ විනාශ වෙනවා, නොසිතපු දේ සිද්ධ වෙනවා. දුවේ පුතේ අනිවාර්යයෙන්ම ඔයාලගේ අනාගතය ගැන මං කිව්වොත් අනාගත වාක්‍යයක් අනාගතය ඔයාලට වෙන්නේ නොසිතපු දෙයක්. අනාගතේ සිද්ධ වෙන්නේ නැත්තේ ඔයාලා සිතපු දේ. ඕක තමයි අනාගතේ. අපි මරණය කොයි වෙලාවෙ කොයි මොහොතේ සිද්ධ වෙයිද? මාත් එක්ක ඉගෙන ගත්ත ළමයි කී දෙනෙක් මේ වෙනකොට මැරිලාද? බලන්නකො ජීවිතේ හැටි. හරි අපි ජීවත් වුණා කියමු. අපිට දාව ඉපදෙන ළමයි ගත්තොත් එහෙම කසාද බැඳපු කාන්තාවෝ 10 දෙනෙක් 4 දෙනෙක්ගේවත් බඩේ දරුවෝ ගබ්සා වෙලා දෙනවා. බඩේදීම දරුවා මැරෙනවා. ගත්තොත් එහෙම කාන්තාවෝ 10 දෙනෙක් දෙන්නෙක්ගේවත් එයාලගේ දරුවෝ පුරතල් වෙලා ඉදින් මැරිලා තියෙනවා. ඒ නිසා මෙතන ඉන්න කාට හරි එසේ නොවේවා කියලා අපි හිතනවා. නමුත් මම කතා කරන්නේ ඇත්ත නිසා මෙතන ඉන්න කාට හරි මේ අත්දැකීමට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. තමන්ගේම දරුවෝ මැරිලා ඇස් ඉදිරියට අනන්න සිද්ධ වෙනවා. චූටි කියලා කතාවක් නැහැ. හොඳට ඔළුවට ගන්න මේවා. කල්පනා කරන්න මේවා. ඒ නිසා පින්වත් දුවේ පුතේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝක සත්වයා මෙච්චර පව් කරන්නේ යහපත් පැත්තට එන්න අමාරු කාරණා තුනක් හිතන්නේ නැති නිසා. ඒ තමයි යාළ හිතන්නේ වයසට යනවා කියලා, ලෙඩ වෙනවා කියලා, මැරෙනවා කියලා. හැබැයි යම් කෙනෙක් හිතුවොත් ලෙඩ වෙනවා, වයසට යනවා, මැරෙනවා කියලා එයාගෙන් අකුසල් ප්‍රහාණය වෙනවා, කුසල් උපදිනවා.